හලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද අරන් ඉන්නේ ඩේ vlog එකක්. අද මට කොලේජ් දවසක්. පහුගිය සතියේ ගියේ මම කොලේජ් ගියේ නැහැ. අද තියෙන එක්සෑම් එකක්. එක්සෑම් එක 12ට ඉවරයි. ඒකෙන් පස්සේ පොඩි ගමන් ටිකක් යනවා. ඒ ගමන් ටිකටත් මම ඔයාලව එක්කන් යනවා. පහුගිය සතියේ වගේ කොළඹට හොඳටම වැස්සා. අද නම් ටිකක් පායලා. හවසට වහිද කියලා දන්නේ නැහැ. හැබැයි එහෙම වුණොත් ප්ලෑන් එක වෙනස් වෙනවා. බලමු කොහොමද මම කරන්නේ මොන ප්‍රෝග්‍රෑම් එකද මම ඉගෙන ගන්න මොන කොලේජ් එකේද කියන එක මම පස්සේ වීඩියෝ එක කියන්නම්. මොකද ෆස්ට් ඩේ ව්ලොග් එක තාම එඩිට් කරන ගමන් මම මේ වෙලාවක් හම්බෙච්ච ගමන් ටග් ගාලා ෆෝන් එකෙන් එඩිට් කරලා තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඔය වෙලාව වෙනකොටත් මම හොඳටම පරක්කුයි. මට 9ට තමයි එක්සෑම් එක පටන් ගන්න තිබ්බේ. මම කලින් ගිහිලා තිබ්බ නැති නිසා එක්සෑම් හෝල් එකවත් මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම පරක්කු නිසා ඉක්මනට ගියා. අපේ එක්සෑම් හෝල් එකේ ඉඳන් එළිය බැලුවා මේ වගේ ලස්සන ග්‍රීනරි විව් එකක් තමයි තිබ්බේ. අපි එක්සෑම් ඉවරලා පළවෙනි වැඩේ විදියට කරේ නෙළුම් කුල්ල බලන්න ගියපු එක. එතනත් OGF එකේ වගේම සිකියුරිටි චෙකින් එකක් තිබ්බා. අතුලට ගිහිල්ලා ටිකට් අරගෙන යනකොට මේ දෙන්න හිටියා. ඊට පස්සේ අපි වික්සර් රූම් එකට වගේ තමයි ගියේ. මම උතන ඉන්නවා ෆොටෝ එකක් ගන්න කියලා. උතන අපේ තාත්තා කරලා තියෙන්නේ ෆොටෝ එකක් විදියට වීඩියෝ කරපු එක. මේ අපි උඩට යන ගමන් එයාලා අපිට ගයිඩ් කෙනෙක් දෙනවා උඩට යන්න. අර ලින්කුල්ල දණ්ඩ වගේ තියෙන කොටස තියෙන්නේ අර කොළ පාට කෑල්ල. ඒකේ තියෙන්නේ ලිෆ්ට් එක විතරයිලු. අපි 29 වෙනි තට්ටු වෙනකම්ම යන්න ඕනේ. අපි කියපු දවසේ නම් ගොඩාක් සෙනග හිටියා. වෙනදට නම් දවල්ට එතන රස්නේලු. හැබැයි අපි කියපු දවසේ නම් අවුවක් තිබ්බේ නැහැ. හෙවනට තිබ්බා. ඒක මාරම ලස්සනයි. මං හිතන්නේ වීඩියෝ එකේ එච්චර ලස්සනට සම්පූර්ණයෙන්ම පේනවා කියලා. උඩ ඉඳන් බැලුවා මුළු කොළඹම මාරම ලස්සනට පේනවා. භවයෙන් භවයේ අපි මුණ ගැවුනේ පතනා දොර මාමයි තව මෙයා කහේ හමු වේවි දෝනුඹ සංසාරයේ මග. අපි එතන ඉඳන් නිකම් බලාගෙන ඉන්නකොට එදිනෙටම ගයිඩ් කෙනෙක් ඇවිල්ලා අපිට එතන තියෙනවා කියලා දුන්නා. අපි මෙතන ගොඩක් වෙලා හිටියා. OGF එකකට යන්න හිතාගෙන හිටපු නිසා අපි ඔතනින් ඔහොමම ආවා. අපි පල්ලෙහාට එනකොට තාත්තගේ යාළුවෙක් හම්බුණා. ඊට පස්සේ එයාලා එකතු වෙලා පච කියවන්න ගත්තා. ඉතින් මං වීඩියෝ කර ආවා. පල්ලෙහාට එනකොට ලස්සන ඕනමන්ට්ස් ගොඩක් තිබ්බා. ඒවා ටුවරිස්ට් බේස් කරලා හදලා තිබ්බ නිසා ඒවා ටිකක් විතර ගණන්. මට හරි පුදුමයි මං පබ්ලික් තැනක වීඩියෝ කරා කියලා දකිනකොට. ඒක මිනිස්සුත් හරි අමුතු විදිහට බලනවනේ. මේ වීඩියෝ එක එඩිට් කරද්දි තමයි දැක්කේ මෙතන ක්‍රිස්මස් ඩෙකොරේෂන් තිබීලා. මං ඒක එතනදි දැක්කේ නැහැ. ඊට පස්සේ අපි OGF එකට ගියා. යන ගමන් නම් වීඩියෝ කරේ නැහැ. අපි යනකොට දැක්කා ගෝල් ෆේස් එකේ මේ පාර ලොකු නත්තල් ගහක් හදනවා. ඉතින් මං ඒක වීඩියෝ කරා. දැන් මේ වෙනකොට නම් ඒක හදලා ඉවරත් ඇති. OGF එකට යන හැමෝම මේ දවස්වල මේ නත්තල් ගහ ෆොටෝ එකක් ගන්න ඉතින් අමතක කරන්නේ නැහැ නේ.
ඊට පස්සේ ටිකක් ඇවිදලා අපි කේප් රණයකට ගියා කේප් එකක් ගන්නවා කියලා. මම ගත්තේ ස්ට්‍රෝබෙරි කිට් කැට් එකක්. ඒකේ තව මොනවද තිබ්බේ කියලා නම් මතක නැහැ. මං ඉතින් මගේ ක්‍රේප් එක හැදෙන හැටි බලාගෙන හිටියා. ඒක මාර රහයි. මං ස්ට්‍රෝබෙරි ගත්ත නිසා ටිකක් පැණි රහ වැඩියි. ඒක නිසා මට භාගයයි කා ගන්න පුළුවන් වුණේ. මට ඒක දැන් දකිනකොට අනේ දැන් තිබ්බනම් කියලා හිතෙනවා. ඊට පස්සේ අපි ඩම්ලින්ග්ස් ගත්තා. ඔය ගත්ත වර්ගෙ නම් මතක නැහැ. මට චොප්ස්ටික් එකෙන් කන්න තේරෙන්නේ නැහැ. හැබැයි මම චොප්ස්ටික් එකෙන් කන්න අරගත්තා. ඔතන මගෙන්ම චොප්ස්ටික් එක වැටිලා මටම හිනා යනවා. පස්සේ ඉතින් මම පුරුදු විදියටම කෑවා. අපිට ගෙදර යන්න පරක්කු වෙලා තිබ්බ නිසා. එයාලා එතන කොරියන් තායිලන්ඩ් ඒ වයිබ් එකට හදලා මියුසික් දාලා එතන හරි ෂෝක් එකට කට්ටිය ඇට්‍රැක්ට් කරගන්න විදියට හදලා තිබ්බා. මං හිතන්නේ මං ඔක්කොම ටික කාලේ වෙනකම් වීඩියෝ කරලා තියෙනවා. ඒක නිසා මේක දිගයි. ඔයාලා බලන්න අකමැති නම් ස්කිප් කරලා යන්න. ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරලා පල්ලෙහෙන් comment එකක් දාගෙන යන්න. මමත් login වලට අලුත් නිසා මගෙනුත් ගොඩක් mistakes වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට තේරෙන මොන හරි දෙයක් තියෙනවා නම් ඒවා ගැනත් ඔයාලා මට comment එකක් විදියට කියන්න. මොකද මමත් සේරම දන්නේ නැහැනේ. ඒක නිසා මම improve කරගන්න ඕන මොනවද මේ distract කරන්න ඕන මොනවද කියලා ඔයාලා ඒවා comment එකක් විදියට කියන්න මොනවද කියලා. මම ඒවා හදාගන්න බලන්නම්.
මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ ඉතින් අපි ඩම්ලින්ග්ස් ටික හිමින් හිමින් ඉවර කරපු විදිය තමයි. එහෙනම් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලා මගේ මිස්ටේක්ස් තියෙනවා නම් ඒවා මතක ඇතුව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට කියාගෙන යන්න. එහෙනම් ආයෙත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු.